මෙහෙම කහපාට වෙලා තියෙනවා නම් කියනවනේ පැහිලා කියලා. තියෙන්නේ ඉතින් කැකිරි. පේනවනේ ලයිස් එක. ඒ තියෙන්නේ ඉතින් මගේ මුකුළු හැන පාත්තිය. වැල්ල ආයෙතම ගිහිල්ලානේ. ඒ තුනක් නෙවෙයි හතරක් තියෙනවා. අද ඇවිල්ලා තියෙන්නේ ඉතින් මගේ වගාව බලන්න. ඔයාලා ඉතින් අහලා තිබ්බ ලුණු වගාව විතරද තියෙන්නේ කියලා ඉතින් පෙන්නන්න ලුණු වලට අමතරව මං ගාව තව මොනවද ඉඳලා තියෙන්නේ කියලා. යම් බලන්න ඉඳන් තියෙන්නේ මොනවද කියලා බලන්න. මේ තියෙන්නේ ඉතින් වත්තක ගෙඩි ටික හැදිලා. එක ළඟම ගෙඩි තුනක් තියෙනවා. ඕනේ තුනක් නෙවෙයි හතරක් තියෙනවා. මේ තියෙන්නේ තව මෙතන මේ වැල් දෙකක් ගිහිල්ලා තියෙන්නේ. පේනවනේ දැනට මම ඔයගොල්ලන්ට ගෙඩි 6ක් පෙන්නුවා. ඔන්න යාළුවනේ ඉතින් මෙහෙට විශේෂ පළතුරක් ඉතින් මේක ඉතින් ලංකාවෙත් තියෙන හැබැයි ලංකාවේ පළතුරට වඩා මේක ගොඩාක්ම වෙනස්. මේ තියෙන්නේ ඉතින් කැකිරි. පේනවනේ ලංකාවේ වගේ නෙවෙයි හැබැයි ලංකාවේ කැකිරි වලට ගහන්න කැකිරි එකක් නෑ. මේ පේනවනේ මේවත් කැකිරි එක මේ සයිස් තමයි මේක දැන් ඉදිලා තියෙන්නේ. තව අමු ගෙඩිත් තියෙනවා. මේ වැල දැන් ගෙඩි එනකොට වැල මැරිලා තියෙන පේනවනේ. තව එහාට වැල යනවා. මේ තියෙන ඉතින් මගේ කරවිල වැල. පේනවනේ ඉතින් කරවිල වැල දැන් ගිහිලා තියෙන තාම මම නම් දැක්කේ එක ගෙඩියයි මේ පොඩි ගෙඩි තියෙනවා. මේ පේන චූටි ගෙඩි. මෙන්න මේ ගෙඩිය තමයි ඉතින් හැදලා තියෙන පේනවනේ ලොකු. පේනවනේ යාළුවනේ ඉතින් මේ වැල තමයි මේ ගිහිලා තියෙන්නේ. තියඹිරියද කොහෙද හරියට නම නම් මම දන්නේ නැහැ. බලන්න ඉතින් එක ළඟ ගෙඩි ගොඩක් තියෙනවා. මෙන්න ඉතින් ගෙඩියක සයිස් එක. අන්තිම ටික තමයි මේ තියෙන්නේ නෝකොල් වගා වෙන. මේ තියෙන්නේ ගර්කින් වල ඉතින් මං ගෙඩි කඩාගෙනත් ගියා. මෙන්න ඉතින් තව ගෙඩියක් තියෙනවා. ඉතින් මේ තියෙන මගේ නෝකෝල් වගාව. මෙහි නෝකෝල් ඉතින් දම් පාටයි. මේ ගොඩක් ඉතින් මං වගාව කඩන් ගිහින් තියෙන ඉතින් මේ වගාවේ අස්වැන්නේ අන්තිම ටික තමයි මේ තියෙන නෝකෝල් වගාව වෙන. ඉතින් මේ තියෙන මගේ බඩිංගුරු වගාව. පේනවනේ ඉතින් කරල් තාම හැදීගෙන එන සමහර කරල් නම් මෝරලා තියෙන්නේ. තවත් ටිකක් වෙනම වැත්තක් ඉඳලා තියෙන මේ කහ පාට එක. ඒක නයි ඉතින් අපි ඇට අරගෙන තමයි ඉඳුවේ. පැල මෙහෙම මං ගත්තේ නෑ. පේනවනේ ඉතින් මේ තියෙන්නේ බඩිංගුරු වගාව. ඔන්න ඉතින් මගේ ගහල පාත්තිය. පේනවනේ ඉතින් මෙතන ගහල ගස් කීපයක්ම තියෙනවා හැදීලා. ඉතින් කොලේස මට ඉතින් මේව දැක්කද මාරම සතුටුයි මේ. තව අංකුර දදාගෙන එනවා මෙහෙක. ඒ කියන්නේ ලංකාවේ කිය හැඟීම නම් දැනෙනවා. මේ තියෙන්නේ ඉතින් ගස් වැටකොළු කියලා තමයි කියන්නේ. මේ ලංකාවෙත් තියෙනව නේද ගස් වැටකොළු. හැබැයි ඉතින් මම ලංකාවේ නම් ඇත්තටම ගස් වැටකොළු නම් දැකලා නැහැ. මේ පොඩි රැහෙන් තියෙන්නේ. මේ මෙතන කරලක් ඇති. කො බලන්න. මේ තියෙන්නේ පොලෙත් එක්ක වැහිලා. මේ තියෙන්නේ තාම ඉතින් ලොකු වෙලා නැහැ. මේ ගස් වැටකොළු තමයි ඉතින් මේකට නම් කියන්නේ. පේනවනේ ඉතින් මේ දිගටම තියෙන්නේ ඉතින් රටකජු තමයි. මේ පාරේ ඉතින් මම වැඩියෙන් ඉඳලා තියෙන්නේ රටකජු. මං කන්න මාස රටකජු තම්බලා. ඒකින්ද මම මේ පාර රටකජු තමයි වැඩියෙන් ඉඳුවේ. ඉතින් රටකජු මල් තමයි ඉතින් රටකජු මල් හැදුනට පස්සේ මේ කොළ නිකන් ලොකු සාරයට හදනවා. ගිය පාර කාලා ආස හිතුණු හින්දා තමයි මේ පාරත් ගොඩක්ම ඉඳුවේ. ඔන්න ඉතින් ඊළඟට පෙන්වන්න යන්නේ මගේ මාළු මිරිස් වගාව. ඉතින් ඒක නෑ ඉතින් ගොඩක් දිගයි වගාව මාළු මිරිස් පාත්තිය. මේ තියෙන ඉතින් මාළු මිරිස් ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මට එන්න ටිකක් පරක් වුණා. කරල් ඉදිලා ගිහිල්ලා මේ ඉතින් මම ඔයගලන්ට පාත්තියම පෙන්වන්න. මේ දිගටම තියෙන ඉතින් මාළු මිරිස්.
පේනවනේ ඉතින් ගහ සාරේට හැදිලා තියෙන හැටි. ඒක ඉතින් කුණුත් එන්න ගිහිල්ලා ගොඩක් ඉදිලා ඉන්න බැරි වෙච්ච හින්දා. ඉතින් මේ තියෙන්නේ සලාද කොළ. මෙහෙනම් කියන්නේ සංචු කියලා. පේනවනේ ඉතින් ගහ ලොකු වෙච්ච හැටි. මේ එකක් අපි හැමම ගහ මං කපාගෙන ගියා. ඉතින් කොළ කඩන්න නැතුව මේ දැන් නම් ගහ ගොඩක් ලොකු වෙලා තියෙන්නේ. මෝරන්නත් ඇවිල්ලා මේ මල් පිපෙන්නත් ඇදිලා. පේනවද? පේනවනේ ඉතින් මේ තියෙන මගේ අල පාත්‍ය. මෙතන ඉතින් අල ගෙඩි දෙකකින් ගත්ත පැල ටික තමයි මේ තියෙන්නේ. හරිම ලේසි අල ඉන්දන එක. මම කැමතිම අල ඉන්දවනේ මේ අවුරුද්දේ දෙවෙනි සැරේට තමයි මේ අල මේක තියෙන්නේ. පළවෙනි සැරේ නම් හරිම සතුටක් දැනුණා අල ටික ගලවද්දි. බලමු මේකත් දැන් ගලවන කාලේ හරි තාම ගස් ටික පොඩ්ඩක් ඉදෙන්න ඕනේ. ඔන්න ඉතින් මගේ පත්තක්ක වගා ඉතින් මේ අතර වට්ටක්ක වැලුත් ගිහිලා තියෙනවා. මම වලට කලිනුත් පෙන්නුවා ඉතින් වට්ටක්ක. මම වට්ටක්ක ඉන්දුවේ නම් ගොඩක්ම මේ ගෙඩි කන්න නෙවෙයි දලු කන්න පේනවනේ. ගෙඩි එක ළඟ දෙකක් තියෙනවා. මං ආසයි වට්ටක්ක දලු කන්න. මේ ඉතින් මගේ කංකුන් වගාවට වෙච්ච දෙයක්. පේනවනේ ඉතින් කංකුන් ටික උඩ දලු ටික කාලා ගිහිල්ලා මෙන්න අඩි වැඩේ දීලා තියෙන ඉතින් මුවා තමයි. ඉතින් මේ ඉතින් තව ලකුණු තියලා ගිහිල්ලා මං ආවා කියලා පෙන්නන්න. පත්තක්ක වැල ගිහිල්ලා බලමු ආවනේ. මෙන්න ඉතින් පේනවනේ පත්තක්ක ගෙඩි හැදිලා තියෙනවා. මම හරියටම දන්නේ නැහැ පත්තක්ක ගෙඩිය කොච්චර කල් යනවද පැහෙන්න. මේක දැන් පැහිලාද කියලා හැබැයි. සමහර අය මෙහෙම සද්ද කළා බලනව නේද? මෙහෙම කහපාට වෙලා තියෙනවා නම් කියනවනේ පැහිලා කියලා. ඔයාලා දන්න කට්ටිය මට කමෙන්ට් එකක් දාලා කියන යමුකෝ බලන්න කොහොමද පත්තක්ක ගෙඩිය පැහිලාද කියලා හොයාගන්නේ. ඉතින් අම්මරිස් ගස් ටික මේ ඉතින් ඔයාලට මං ගහක අස්සන්න පෙන්නන්න. මෙන්න ඉතින් එක ගහකින් මෙච්චර අස්සන්නක් ගන්න පුළුවන්. මේ තියෙන ඉතින් මෙහි ගොඩාම තියෙන දම් පාට වම්බටු එක. අපේ ලංකාවේ වම්බටු එක නෑ. අර සුදු පාටයි ඉරිදිය ඒක නෑ. කරලක් ඇති ඉතින් එක වේලක් කන්න. ඉතින් මේ තලන බටු ඉතින් පේනවනේ මේ තියෙන තලන බටු ගස් තුනක් මං ගෙනල්ලා ඉඳුවා. මේ ඉතින් අනේ බිත්තර ගෙඩි වගේ මේ එන සතුරුයි මම මේ පළවෙනි වතාවට මම හැබැයි මේව නම් කාලා නැහැ. රසත් දන්නේ නැහැ මේ බටු එක. මේ තියෙන ඉතින් ඔයාලට පේනවද දන්නේ ඉන්න මම ළඟට ගිහිල්ලා පෙන්නන්න. එක යායට ගහ හැදිලා තියෙන්නේ නේද? චූටි ගෙඩි තියෙනවා. ඒ තියෙන්නේ ඉතින් මගේ මුකුළු හැන පාත්තිය. පේනවනේ දැන් නම් ටිකක් මෝරගෙන එන්නේ. මේක දැන් ඉතින් කඩන්න ඕනේ. ඉතින් මේ මුකුළු හැන මගේ තාත්තා එව්වේ ඉතින් තාත්තගේ වගාවෙන් අර ගත්ත ඒවා. හරි ආසයි මම නම් ඉතින් මුකුළු හැන කන්න. මේ ලංකාවෙන් ගෙනාපු මුකුළු හැන ටික ඉතින් මං කොහොම හරි මෙහෙත් ඉඳව ගත්තා. ඉතින් මේ තියෙන මගේ නිවිති වගාව. තාම ඉතින් ගස් ලොකුවට හැදිලා නැහැ. ඉතින් දැන් ඉතින් මගේ දරුවට දෙන්න හැකි කෑම එකට දාලා. ඉතින් මේකේ මම අතු වලින් තමයි පැල කරගත්තේ. ඇට තාම නම් පැල වෙලා නැහැ. ඇටත් ගෙනාව. ඇට ටික නම් තාම පැල වෙලා නැහැ. මං කන්න ගෙනාපු අතු තමයි මේ පැල කරගත්තේ. හැබැයි හොඳට හැදිලා තියෙනවා. ඔන්න දැන් පෙන්නන්න යන්නේ ඔයාලට මං කලින් කිව්වා පොඩි වට්ටක්ක එක පෙන්නුවා. පොඩි වට්ටක්කගේ ගෙඩිත් ඇවිදලා තියෙනවා. මේ තියෙන්නේ ආයෙත් ලොකු වට්ටක්ක. ඉතින් මේ වට්ටක්ක ගොඩක් මින්දලා තියෙන. ඉතින් වට්ටක්ක දලු කන්න ආසාවට තමයි මම නම්. දැන් බලමු ඉතින් වට්ටක්ක ගෙඩියක සයිස් එක. කොළපා ගන්න බෑ. මේ තියෙන්නේ පොඩි ගෙඩි ඇවිල්ලා. අබේ ලංකාවේ නම් ගොඩක් කියලා යනවා වට්ටක ගෙඩි හැදෙන්න නේද? කියන්නේ පූර දාන්න ඕන ගෙඩි වලට වෙනම පූර දාන්න ඕන කියනවා. අපේ ගෙදරත් වගා කරලා තිබ්බා. ගොඩක් කල් ගියා වට්ටක ගෙඩියක් මම හිතන්නේ එකම ගෙඩියයි ආවේ වැල ගිහිල්ලා. ඔන්න ඉතින් ලොකුම වට්ටක ගෙඩිය පෙන්වන්න තමයි යන්නේ මගේ වගාවේ. තව ඇති ඉතින් වෙලාවත් එක්ක ඉතින් හොයන්න ඕනේ ඉතින් වැල්ල ආයෙටම ගිහිල්ලානේ.
මේ ඉතින් කංකුන් ටික තමයි තියෙන්නේ. මම මේ කංකුන් ලංකාවෙන් ඇටගෙනල්ලා තමයි ඉඳ පැල කරගත්තේ. ඒක පේනවනේ ඉතින් සාලේට පැල වෙලා තියෙනවා. දැන් ඉතින් ඉඳවන්න තමයි හදන්නේ. ගොඩක් ඉතින් පරක්කු වෙලා තියෙන එකයි. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝ අරන් ඔයගොල්ලෝ ගාවට ආයේ එන්න. ඉතින් අපේ channel එකත් subscribe කරන්න. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ආයේ එන්නම්.